D ට සාපේක්ෂව E කියන්නේ බැස්මක්. ඊළඟට පුතේ මෙන්න මේ අගය E ට සාපේක්ෂව F කියලා කියන පුතේ නැග්මක්. හැබැයි පුතේ බලන්න අවසානයේදී මොකද වෙලා තියෙන්නේ? ස්ථාන දෙක සමාන්තර වෙලා තියෙනවා. හරි. ඔයාලට කාරණාව පැහැදිලි වුණාද? එතකොට පුතේ ඔයාලා හිතන්න අපි මේක වෙන්නේ කන්දක් කියලා අපි පාරක් හදන්න ඕනේ. මේ පාර හදන්න මෙන්න මේ තියෙන බිම තමයි අපිට තියෙන කන්ද තියෙන්නේ. අපි දැන් මොකද කරන්න ඕන පුතේ? මේ කන්ද නෙමේ පාරක් හදන්න ඕනි. ඒ පාර හදන්න තියෙන හොඳම තැන තමයි. ඒ කියන්නේ පුතේ අපි A සහ F කියන ස්ථාන දෙක අතර තමයි පාර හදන්න ඕනි. එහෙනම් පුතේ අපි මෙතනදී කරන්න තියෙන සරලම දේ තමයි අපි පුතේ අපි ගණන් හදලා බලනවා මෙන්න මෙහෙම පාරේ හදනවා. එතකොට පුතේ අපිට මෙන්න මෙතන තියෙන පස් ටික මෙතන තියෙන පස් ටික අරගෙන පුතේ කපලා මෙන්න මේ දෙකට පිරෙව්වොත් අපිට මේ පාර ලස්සන හදාගන්න පුළුවන් නේද පුතේ? ඒ කියන්නේ පුතේ අපිට වැඩිපුර තියෙන අවස්ථා ටික කපලා ඒ කියන කඳු ටික කපලා මෙන්න මේ අඩුපාඩු වලට පුරෙව්වොත් එහෙනම් පුතේ අපිට තැනිතලාභිමක්කෝ ලස්සන මාර්ගයක් නිර්මාණය කරගන්න පුළුවන්. එහෙනම් පුතේ මේ බිම් වැනුම් කරන එක ඊළඟ තව වැදගත් කාරණාවක් තමයි පුතේ මෙන්න මේ කියන මහා මාර්ග ඉදි කරද්දී මාර්ග ඉදි කරනකොට අපිට මෙන්න මේ කියන වැදගත් කාරණාවක් මතුවෙන නිසා. මතුවෙන කාරණාව තමයි පුතේ අපිට අවශ්‍යතාවය අනුව නිර්මාණය කරගන්න පුළුවන්. උස් අවස්ථා තියෙනවා, පහත් අවස්ථා තියෙනවා, කඳු තියෙනවා, බෑවුම් තියෙනවා. මෙන්න මේ කියන විවිධ දුෂ්කර මාර්ග මතින් අපිට ගමනක් යනකොට මෙතන තියෙන බාධක හඳුනාගෙන පුතේ ඒ බාධක ජය ගන්න පුළුවන් අවස්ථාවක් තමයි පුතේ. එතකොට මේ බිම් වෙනුම් කියලා කියන්නේ. එතකොට පුතේ King's Education අපේ Master of Tech පාඨමාලාවේ අද අපි මේ කතා කරන ඉංජිනේරු තාක්ෂණයේදී තුන්වෙනි දවසේ. එහෙනම් පළවෙනි දවසේ නෝ ඩ්‍රෝවිං කරලා ඉවරයි. දැන් අපි මේ කතා කරන බිම් වෙනුම් මේකත් ප්‍රධාන කොටසක් වෙනවා මේ පාඩමේ. එතකොට පුතේ ඔයාලට මේ වෙනකොට ටියුට් එක ගෲප් එකට දාලා තිනවා පුතේ. මේකේ පේපර්ස් වලට අදාළ MCQ ඔක්කොම ටික තියෙනවා. අපිට මෙන්න මේ කියන කාරණා ටික ඔළුවේ තියෙනවා නම් ඒ ගණන් ටිකත් හදන්න පුළුවන්. නේද අංජන? දාන්න බඩ පුතේ ලයික් එකක්. ඔයාලා ඉන්නව නේද? දාන්න පොඩි මැසේජ් එකක්. කොහොමද ඔයාලට මම මේ දැන් කියපු පුංචි පුංචි කාරණා ටික තේරුණාද කියලා? අපි මේ තාම කාරණා ගානක් ගැන තමයි මේ කතා කරන්නේ. හරි. ශනිල් පුතා කොහොමද ඔයාට කොහොමද මේ වෙලාවේ පාඩම් පැහැදිලි වුණාද? කොහොමද? දාන්න පුතේ මැසේජ් එකක් ලයික් එකක් දාන්න. ඔයාලට තියෙන ගැටලු ගෲප් එකට දාන්න පුතේ හැමතිස්සෙම. එතකොට අපේ ඔන්ලයින් පාඩමට සම්බන්ධ වෙලා ඉන්න පිරිස වගේම අපේ මේ වෙලාවේ මේක YouTube ඔයාලට ලයිව් බලන්න පුළුවන්. ඒ අවස්ථාවත් අපි ඔයාලට සරසලා දෙනවා King's Education ආයතනයේ. ඊළඟ පුතේ ඔයාලට මේකේ recordings unlimited recordings තියෙනවා මේ වෙලාවේ. ඒ ටික බලන්න පුළුවන්. සහ පුතේ බලන්න ඔයාලගේ අපේ technology main group එකේ දාලා තිබ්බ message එකක්. ඉදිරි වැඩ කටයුතු වලට ඔයාලට සම්බන්ධ වෙන්න අවශ්‍ය නම් අපේ payment එක කරලා අපේ පාඩමත් එක්ක සම්බන්ධ වෙනවා. හැබැයි පුතේ මේ වෙලාවේ ගොඩක් වැදගත්. ඔයාලගේ විභාගයේ ඉතින් තව පොඩි කාලයක් අපිත් එක්කමට සම්බන්ධ වෙලා හිටියොත් කලින් පාඩම් වල වගේ මේ ටිකත් ඉක්මනට කරගන්න පුළුවන්. හරි. එහෙනම් හරි තේරුණා කියලා මැසේජ් එකක් කරලා දිනු පුතේ. හරි එහෙනම් මෙන්න මේක තමයි අපි කරපු සරල තනි ගානක්. හරි. දැන් පුතේ අපි මෙන්න මේ විදිහට ගානක් හදන්න ගියොත් අපිට සෑහෙන වෙලාවක් යනවා. මෙන්න මේ තියෙන ගණන් හදන්න එකතු කරන්න වැඩි කරන්න තියෙන ගාන ගොඩක් අමාරු නිසා පුතේ අපි මේකට හරි ලේසි දෙයක් භාවිතා කරනවා පුතේ පුංචි වගුවක්. මම මේ හදපු ගානම තමයි අපි වගුවක් ආධාරයෙන් සරලව හදන්නේ. එතකොට පුතේ ඉංජිනේරු තාක්ෂණවේදී මේ බිම් බැනුම් කියන පාඩමේදී මෙන්න මේ කියන පුංචි වගුව අපි හරියට මතක තියාගෙන ලස්සනට වැඩ කරන විදිහ ඉගෙන ගත්තොත් පුතේ මෙන්න මේ විදිහට ගණන් හදලා ලොකුවට මහන්සි වෙන්න අවශ්‍ය නැහැ. මෙන්න මේකෙන් ලස්සන පුංචි ස්ට්‍රක්චර් එකක්. එතකොට පුතේ මෙතන අපි ගත්තේ අවස්ථා 1 2 3 4 5 අවස්ථා 5ක් විතරයි. සමහරක් වෙලාවට පුතේ අපි බිම් වෙනුම් මනිනකොට අවස්ථා 100 ගණනක් ගන්න වෙනවා. අවස්ථා 10 15 වෙන්නත් පුළුවන් 100 ගණනක් වෙන්න පුළුවන්. එතකොට පුතේ මෙන්න මේ විතර ගාන හදාගෙන පල්ලෙහාට යනකොට සමහර විට වර්ධින්න පුළුවන්. මෙන්න මේ වැරදීමේ සම්භාවිතාව වැඩි නිසා පුතේ අපි මේ බිම් වෙනුම් වලදී අපි භාවිතා කරනවා නැග්ම බැස්ම වගුව කියලා ලස්සන වගුවක්.
මේ වගුවෙන් අපට මෙන්න මේ හදන ගණන් ටික ලස්සනට පිළිවෙලට හදන්න පුළුවන්. එහෙනම් ඊට පස්සේ තර ලකුණක් දාලා පුතේ ලියා ගන්න අපි යන්නේ නැග්ම බැස්ම වගුව හදන්න. එතකොට මේ නැග්ම බැස්ම වගුව හදන්න අපට අවශ්‍ය මෙන්න මේ ටික. මේ වගුවේ තියෙන පුතේ කොලම් කිහිපයක්. මේ පළවෙනි කොලම් එක තමයි නම්බර් කියන අවස්ථාව. අංකය. පළවෙනි කොලම් එක තමයි අංකය. දෙවෙනි කොලම් එක තමයි පෙරදැක්ම. ඒකට අපි සිංහලෙන් කියනවා පුතේ ෆ්‍රන්ට් සයිඩ් එක කියලා. පෙරදැක්ම. ඊට පස්සේ පුතේ අපට පාඩමේදී ඉදිරියේදී හම්බ වෙන වැදගත් කාරණාවක් හැබැයි අපිට දැන් මේක දැනගන්න පුළුවන් පුතේ මම කියනවා ඊට පස්සේ ඉතින් පුතේ ඉන්ටර්මීඩියම් සයිඩ් එක කියලා. FS කියන්නේ පෙරදැක්ම, IS කියලා කියන පුතේ අතරමැදි දැක්ම. අපි ඉගෙන ඉස්සරහා පාඩමේදී කතා කරනවා. එහෙනම් නම්බර් එකක් තියෙනවා, FS තියෙනවා, IS තියෙනවා. ඊට පස්සේ පුතේ වගේ ඊළඟ කොටස තමයි DS. නම්බරයේ අවස්ථාව, පෙර දැක්ම, අතරමැදි දැක්ම, පසු දැක්ම. ඊට පස්සේ අපිට පුතේ මෙතනදී අවශ්‍ය වෙනවා නැග්ම, රයිස්. ඊට පස්සේ පුතේ අපට අවශ්‍ය වෙනවා බැස්ම. ඒකට අපි කියනවා පුතේ ෆෝල් කියලා. F අකුර. ඊට පස්සේ පුතේ අපිට මේ හැම දෙයකින්ම අවශ්‍ය වෙන වැදගත් එකක් තමයි රෙඩියුස් ලෙවල් එක කියලා කියන්නේ. රෙඩියුස් ලෙවල් එක කියලා කියන්නේ පුතේ RL. රෙඩියුස් ලෙවල් කියන්නේ පුතේ ඌනත උස. මේකට අපි පුතේ සත්‍ය උස කියලා කියනවා. රෙඩියුස් ලෙවල් කියලා කියන්නේ පුතේ ඌනත උසට. ඊට පස්සේ පුතේ අපට අවශ්‍ය නම් මෙතන ඩිස්ක්‍රිප්ෂන් කියලා තීරුවක්. ඒ කියන්නේ පුතේ විස්තරය තීරුව. ඔන්න එන වගේ අපිට මොනවද අවශ්‍ය වෙන්නේ? නම්බරේ කියන අවස්ථාව, පෙර දැක්ම, අතරමැදි දැක්ම, පසු දැක්ම, නැග්ම, බැස්ම, ඌනත උස සහ විස්තරය කියන තීරුව අපට අවශ්‍ය වෙනවා. එහෙනම් පුතේ ඉක්මනට පුංචි වගුවක් අඳ ගන්න පුතේ මෙන්න මේ කාරණා ටික දාන්න. හරි මොනවාද කාරණා ටික? අංකය නැත්නම් අවස්ථාව, FS, IS, BS, RF, RL, description කියන වගුව. හරි මේක පුතේ නැග්ම බැස්ම වගුව කියලා අපි කියනවා පුතේ. ඔයාලට මේක ඉංග්‍රීසියෙන් ලියා ගන්න පුළුවන්, සිංහලෙන් ලියා ගන්න පුළුවන්. හරි මේ වගුවේ තියෙන අකුරු ටික කියනවා නම් FS කියන front side එක, intermediate side එක, back side එක, rise එක, fall එක, reduce level එක සහ description කියලා අවස්ථා කීපයක් තියෙනවා. හරි එහෙනම් පුතේ වගුව ඉක්මනට සටහනක් දාගන්න පොඩිවට. එතකොට පුතේ මේ වගේ මේ වගුව පොඩි වුණාට පුතේ අපි සාමාන්‍යයෙන් අපි එලි මහනේදී වැඩ කරද්දී අපිට සමහර විට මේ වගුව පිටු කිහිපයකට උනත් යන්න පුළුවන්. හරි දැන් පුතේ මම අපි මේ අදගත්ත පුංචි වගුව ටිකක් විශාල වැඳ ගන්නවා. මේ පාඩම ඉස්සරහට කරන් යනකොට මේක වැදගත් නිසා හරි මේ වගුව පුතේ නෝට් එකක් දාගන්න. ඒ අතරතුර අපි මම ප්‍රධාන වගුවක් අඳ ගන්නම්. මේකේ තියෙන පුතේ නම්බරය, නම්බර එක. ඊට පස්සේ පුතේ ෆ්‍රන්ට් එක, ඊට පස්සේ ඉන්ටර්මීඩියට්, ඊට පස්සේ අපිට මෙතන ආපහු බෑක් එක, ෆ්‍රන්ට් එකයි බෑක් එකයි, ඊට පස්සේ රයිස් එකයි, ෆෝල් එකයි, රේඩියස් ලෙවල් එකයි, description එකයි කියලා වගුව ප්‍රධාන කොටස් කීපයකට අපි බෙදා ගන්නවා. නම්බර් එක, FS, IS, BS, rise, fall, reduce level, description කියන අවස්ථා ටික තමයි පුතේ අපිට එන්නේ. හරි. ඔයාලා දැන් මාත් එක්ක මේ වගේ අඳගත්තා නම් වැට් ටික ලස්සන කරන් යන්න පුතේ. දැන් ඔයාලා පුතේ පාඩම ඉගෙන ගන්න නිසා මේ අවස්ථාවේදී ඔයාලට අවශ්‍ය නම් පෑන් කිහිපයක්.
පෑන් දෙකක් තුනක් ගන්න පාට පෑන් කීපයක් තියෙනවා අපිට වැඩි කරගන්න පහසුයි. හරි. දැන් පුතේ අපි මේක සරලව ගන්න හදන නිසා බලන්න පුතේ අපි මෙතනදී මේ උපකරණයේ අවස්ථා කීයක් වෙනස් කරනවද? උපකරණයේ පුතේ අපි 1 2 3 4 5. එහෙනම් පුතේ අපි අවස්ථා 5කදී උපකරණය මාරු කරනවා. එහෙනම් මේ අවස්ථා 5 පුතේ මම මේ විදිහට 1 2 3 4 5 කියන අවස්ථා විදිහට වෙන් කර ගන්නවා.